ආයුබෝවන් පුංචි දුවේ පුතේ අද මම ආවා තුන්වෙනි ශ්‍රේණියේ පුංචි දුවලා පුතාලට බුද්ධ ධර්මයේ පාඩමක් අරගෙන. පළමුවෙන්ම මගේ දුවලා පුතාලගේ පෙළ පොතේ සඳහන් දැන් අපි පළමු පාඩම වෙත යමු එමු. අද පාඩම බෝසත් කුමරුට පිය රජතුමාගේ දෙවන වැඳුම. කිඹුල්වත් පුරය උත්සව සිරියෙන් බැබළුණා. ගොවිතැන් වැඩ පටන් ගන්න කාලය එළඹුණා. වප්මගුල් උත්සවයට ගොවියෝ සූදානම් වුණා. සුද්ධෝදන මහරජතුමා පුංචි සිදුහත් කුමරු රැගෙන පිරිස සමග උත්සවයට පැමිණියා. සිදුහත් කුමරු කිරිමව්වරුන්ට බාර දී රජතුමා නැකතට කුඹුරට බැස්සා. ජනතාව ප්‍රීතිഘോഷා කළා. උත්සවයේ වැඩ ආරම්භුණා. කිරිමව්වරු දඹගසක් යට තැනූ යහනාවක පුංචි සිදුහත් කුමරු තැබුවා. කුමරුට නින්දෙ ගියා. උත්සවය බලන්න ආසා හිතුණු කිරිමව්වරු කුඹුරට ගියා. කුමරු ඇහැරුණා. ළඟ කවුරුත් නැති බව දැනගත්තා. පළඟක් බැඳ ආනාපාන සති භාවනාව කළා. හිත හොඳටම සංසුන් වුණා. සමාධිගත වුණා. ආපසු පැමිණි කිරිමව්වරු මෙය දැක පුදුම වුණා. රජතුමාත් පුංචි සිදුහත් කුමරුගේ භාවනා විලාසය දැක පුදුම වුණා. රජතුමාගේ නෙතින් සතුටු කඳුළු වැටුණා. සෙනෙහස දරා ගන්න බැරි වුණා. පුතුනි, ඔබට මේ මාගේ දෙවන වැඳුමයි කියා පුත් කුමරුට වැඳා. පුංචි දුවේ පුතේ, ඔයාලට අවශ්‍ය නම් මම දෙන කෙටි සටහන ලියා ගන්න පුළුවන්. දැන් අපි කෙටි සටහන වෙත යොමු වෙමු. දැන් අපි බලමු කුමරට සිදු කළ සුද්ධෝදන රජතුමාගේ පළමු වැඳුම. සුද්ධෝදන රජුට දාව පුත් කුමරෙකු බිහි වෙලා තිබුණා. ඉතින් මේ පුංචි කුමාරයව දැක ගන්න රජුගේ ගුරුතුමා වුණ අසිත හෙවත් කාලදේවල තවුසා වහම මාලිගයට පැමිණියා. එවිට රජු තම පුතණුවන් ගෙනත් පෙන්නුවා. කුමරුව දැකපු ගුරුතුමා පළමුව සිනාසී දෙවනුව හැඬුවා. සුද්ධෝදන රජු එයට කාරණා විමසා සිටියා. එවිට ගුරුතුමා පැවසුවේ කුමරු ඒකාන්තයෙන්ම බුදුවන බවත් එය දැක ගැනීමට එතුමා ජීවත්ව නොසිටින බවත්ය. ගුරුතුමා කාරණා පැහැදිලි කරලා කුමරුට වන්දනා කරන බව දැකලා රජතුමා තම පුතුට පළමුව වන්දනා කර සිටියා. අපි දැන් බලමු පිය රජතුමාගේ දෙවන වැඳුම. කුමරුට 5 මාසක් ගත වෙද්දී කුඹුරු සීසෑමේ උත්සවයට සුද්ධෝදන රජු ඇතුළු රාජකීයයන්ද දැසිදස්සන් හා කුමරුද ගියා. කුමරු නිදි අතරේ කිරිමව්වරුන්ද දැසිදස්සන්ද උත්සවය නැරඹීමට ගියා. මේ අතරේ පුංචි කුමරු අවදි වෙලා කවුරුත්ම ළඟ නැති බව දැනලා ආනාපාන සති භාවනාවේ යෙදුණා. එයින් ධානය උපදවාගත් කුමරු අහසේ පලක් බැඳ භාවනානුයෝගීව කල්ගත කළා. සුළු වේලාවකට පසුව සේවක සේවිකාවන් පැමිණියා. මෙය දුටු ඔවුන් රජුට සැලකර සිටියා. එවිට රජු දඹගස දෙසට ගියා. එම චමත්කාර දසුන දුටු රජු තම පුතණුවන්ට වන්දනා කළා. දැන් අපි බලමු ඔයාලගේ පෙළ පොත්වල සඳහන් වෙන ක්‍රියාකාරකම සහ ඊට අදාළව පිළිතුරු. අද දවසට පාඩම අවසන්. අපි නැවත හමු වෙමු අලුත් පාඩමකින්. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි දුවේ පුතේ.